ඇත්ත මොහිනී ඉන්න තැනක් තියෙනවා ලංකාවේ. හැම හන්දියක් ගානේ මොහිනී නෑ. ඇත්තම කතාව මේක තමයි මොහිනීගේ උපත සිද්ධ වෙච්ච කතාව. බදුල්ල පැත්තේ තියෙන ඌව ප්‍රොවින්ස් වල බදුල්ල පැත්තේ තියෙනවා කන්දක්. හරි මම මේ කතාව ඔලෙලෙන් කියලා තියෙනවා. නමුනුකුල කන්ද. අඩි මං හිතන්නේ අඩි 6680ක් දුක උසයි. අන්නේ කන්දේ ගොඩාක් කල් නොදේ මේ ඇත්තම කතාව මේක තමයි මොහිනීගේ උපත සිද්ධ වෙච්ච කතාව. ඒ කන්ද ආශ්‍රිත පොඩි ගම්මානයක් තිබිලා තියෙනවා. මේ ගම්මානේ ජීවත් වෙලා ඉඳලා තියෙනවා දුප්පත් වගේ පවුලක ගෑන් ළමෙක් ලස්සන ගෑන් ළමෙක්. ඒකේ නම රන්මලි. රන්මලි කියන ලස්සන ගෑන් ළමෙක් ඉඳලා තියෙනවා. මේ ගෑන් ළමයා පෙම්හාදකමක් ඇති කරගෙන තියෙනවා. පොඩ්ඩක් පොහසත් පැලැන්ති කොල්ලෙක්. ඉතින් අර හැමෝටම වෙන දේ සිද්ධ වෙලා තියෙනවා. ගෙදරින් අකමැති. ඉතින් මොකද කරලා තියෙන්නේ? මේ දෙන්න පැනලා යනවා මේ කන්ද. ගිල කන්ද ජීවත් වෙනවා. කන්ද ජීවත් වෙනකොට ටික කාලයක් ජීවත් වෙනකොට ඉතින් මේගොල්ලන්ට බබෙක් හම්බ වෙනවා. ඒක කොහොමද අහන්න එපා. ඊ කැල්ල කිව්වේ නැහැ නේද? ඒක ඕනේ ඉන්නක කොහොමද හම්බුණා. දරුවෙක් හම්බ වෙන පොඩි බබෙක් හම්බ වෙනද? පොඩි බබා. ටිකක් කල්ලාම කාලය ගත වෙනකොට මේ හොල්ලටයි මේ හස්බන්ඩ්ටයි මේ පොඩි ළමයාටයි උණ හැදෙනවා. ඒ කියන්නේ කැලෑ උණ කියලා කියන නමක් කමක් නැහැ. නිකන් වෛරස් උණක් හැදෙනවා. බෙහෙත් ආදිත් හොයාගන්න නැහැ. හැබැයි රන්මලිට මේ ලෙඩේ හැදෙන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? කන්ද මුදුනට යනවා බෙහෙත් ఔෂධ අරගෙන එන්න. බෙහෙත් වලට මොනවද අරගෙන කසාය හදලා දෙන්න මොකක් හරි දෙයකට බෙහෙත් පෙළ හොයාගෙන එන්න කියලා මෙයා යනවා. අදටත් මේ නමුනුකුල කන්ද ආශ්‍රිතව ඉන්න ලොකු ගෝන්නු. අන්තට්ටු දින ගෝන්නු ඉන්නවා. මේ ගෝනෙක් ඇවිල්ලා මේ පුහාවට අර පොඩි ළමයාවයි අර කොල්ලවයි ඇනලා පාගලා මරලා දානවා. රන්මලි මේ මුකුත් දන්නේ නැහැ. එයා බෙහෙත් පැලෙම ඔක්කොම අරගෙන ආපහු ගුහාවට එනවා. එනකොට මෙයා දකින්නවා කොම උස්සලා දාලා ගිහින් බලනවා එයාගේ සාම්පුරුෂයා ළඟට ඇනලා මරලා. පොඩි ළමයා ගාවට ගිහින් බලනවා ඌවත් පාගලා මරලා. ඊට පස්සේ එයා ආපු දුකට මේ චූටි ළමයාවත් අතට අරගෙන මේ අඩි 6680ක් උඩ කන්ද මුදුනට ගිහිල්ලා ඉතින් පහළට පැනලා සීදිනවා. ඒ සීදිවි නසා ගන්න වෙලේ එයාගේ හිතට ඇවිල්ලා තියෙන හැඟීමක්. අපිට මේ දේ සිද්ධ වුණේ අර ගමේ මිනිස්සු අපට විරුද්ධ වෙච්ච ඉඳ කියලා සියලුම මිනිස්සු ගැන වෛරයක් බැඳගෙන තමයි මෙතනින් පහළට පැනලා. අදට ඒ ආත්මය අර ළමයාවත් වඩාගෙන මේ කන්ද ආශ්‍රිතව සැරිසත්. ඒක ඇත්ත කතාවක්. මේ කන්ද යනවා ඒ කැම්පින් වලට මේ කන්දට යනවා නමුනුකුල කන්දට කැම්පින් කරන්න යනවා. ඒ කීප ගොඩාක් අය දැකලා තියෙනවා. සුදු පාට ඡායාවක් ළමයෙක් වඩාගෙන ඈ ගහගෙන ඇවිදගෙන යනවා. අදටත් ඒක තියෙනවා. ඔන්න ඔක තමයි ඇත්තම කතාව.